විලේජ් ලිවිං ආර්ට්ස් නාලිකාවට ඔබව ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ විශේෂයෙන්ම ලංකාවට ආවේනික පුල්ලි අහිරාවා කියන මත්ස්‍ය සම්බන්ධව. නැත්නම් ස්පෝටඩ් ලොච් යන නමින් හඳුන්වන මත්ස්‍ය සම්බන්ධව. මේ මත්ස්‍ය ගත්තාම මේ මත්ස්‍යගේ ශරීරය ගත්තාම සිහින් දිගටි සිරුරක් තමයි තියෙන්නේ. ඒ වගේම අඟල් දෙකක් තුනක් අතර ප්‍රමාණයකට තමයි මේ මත්ස්‍යගේ වැඩිම සිද්ධ වෙන්නේ. මේ මත්ස්‍යගේ ශරීරය දුඹුරු හෝ රන්වන් පැහැයක් ගන්නවා. ඒ වගේම මොහුට පුල්ලි අහිරාවා කියන නම ලැබෙන්න හේතුව තමයි ඔහුගේ ශරීරය පුරා පවතින කළු පහට තිත්. මේ තිත් නිසා ඔහුට ලැබෙනවා පුල්ලි අහිරාවා කියන නාමය. මේ මත්ස්‍යයා විශේෂයෙන්ම ජීවත් වන්නේ මඩ සහිත ස්ථානවල, වගුරුවල, ඒ වගේම වැව්, ගංගා ආශ්‍රිතව සහ මද වේගයෙන් ජලය ගලා යන ස්ථානවල මේ මත්ස්‍යයා ජීවත් වෙනවා ඔහුගේ වාසස්ථාන බවට පත් කරගෙන. ලංකාව පුරා මේ මත්ස්‍යයා අපිට දකින්නට පුළුවන් ව්‍යාප්තව සිටින ආකාරය. මේ මත්ස්‍යයට ජලයේ තියෙන ඔක්සිජන් අවශෝෂණය කර ගැනීමේ හැකියාව තියෙනවා. වගේම ජලයේ පවතින ද්‍රවීය ඔක්සිජන් මදි වූ අවස්ථාවකදී ජලයෙන් පිටතට විත් වායුගෝලයේ පවතින ඔක්සිජන් තමන්ට ලබා ගැනීමේ හැකියාවක් මේ මත්ස්‍යයා සතුව පවතිනවා. මේ මත්ස්‍යයාගේ ආහාර රටාව පිළිබඳව සාකච්ඡා කිරීමේදී පාසි සහ කුඩා සතුන් ජලය තුළ සිටින ආහාරයට ගැනීම සිද්ධ කරනවා. ඉතින් මේ මත්ස්‍යයා විශේෂයෙන්ම ප්ලාන්ටඩ් ටැන්ක් සඳහා වර්තමානයේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය තුළ භාවිතා කරනවා දකින්නට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම අපි ප්ලාන්ටඩ් ටැන්ක් වල පාසි වගේ දේවල් ආහාරය සඳහා මේ මත්ස්‍යයා ලබා ගන්න නිසා ටැංකියෙහි පිරිසිදු බව රැක ගැනීම සඳහා මේ මත්ස්‍යයාව යොදා ගැනීමක් සිද්ධ කරනවා. ආහාරයට ගැනීමක් පිළිබඳව වාර්තා වන්නේ නැහැ. විසිතුරු මත්ස්‍ය කර්මාන්තය තුළ මෙම මත්ස්‍යයා භාවිතයක් නම් අපට දකින්නට ලැබෙනවා. ඉතින් මේ වගේ ගම්මානාශ්‍රිතව ජීවත් වන සතුන්, සාක, මිනිසුන්ගේ චර්යා රටා ආදිය පිළිබඳව නිරන්තරයෙන් දැනුම්වත් වීම සඳහා අපගේ විලේජ් ලිවිං ආර්ට්ස් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර නිරන්තරයෙන් අප සමග රැඳී සිටින්න බෙහෙවින්ම ස්තුතියි ඔබට.